මියුසිෂියන් කෙනෙක් කොහොමද ඒබල්ටන් එක ස්ටේජ් එකේ වැඩ කරන්න කියලා මම පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒබල්ටන් එක වැඩ කරද්දී අපි මුලින්ම කරන්නේ අපි ප්‍රැක්ටිස් එකට ලෑස්ති වෙන එක. ඒතර අපි පළවෙනිටම කරන්න ඕන වැඩේ තමයි අපි ළඟ තියෙන්න ඕනේ ඔරිජිනල් ට්‍රැක් එක. අපි ඉතින් මුලින්ම කරන්නේ ඔරිජිනල් ට්‍රැක් එක YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒබල්ටන් එකට ලෝඩ් කරගන්න එක. ඊළඟට අපි කරන වැඩේ තමයි මේ ඔරිජිනල් ට්‍රැක් එකේ ටෙම්පෝ එක ඒබල්ටන් එකේ ටෙම්පෝ එකත් එක්ක හරියට මැච් කරගන්න එක. රයිට් මම තෝරගත්තේ අලු යට ගිනි කියන සින්දුව සේනක බටගොඩ මහත්මයාගේ. අපි සෝං එක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම් මම මෙතන මෙට්‍රොනෝම් එකත් එක්ක. ඔන්න ඔය විදිහට අපි මුලින්ම ඔරිජිනල් සින්දුව මෙතන දාගන්න. ඉතින් මේ ඔරිජිනල් සින්දුව මෙතන දාගන්නේ මේක ෂෝ එකට පාවිච්චි කරන්න නෙවෙයි. මේක තමයි අපේ රෙෆරන්ස් ට්‍රැක් එක. මේක උඩ තමයි අපි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරන්නේ. සහ අපිට ප්‍රැක්ටිස් එකේදී ඔරිජිනල් සින්දුව අපි ළඟ තියෙන එක මෙහෙම පහසුයි. මොකද අපේ මෙම්බර්ස්ලා හැමෝටම බෑන්ඩ් මෙම්බර්ස්ලාට මේක ඇහෙන්න දෙන්න. ඒගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න ලේසි නිසා. හරි. ඊළඟට අපි කරන වැඩේ තමයි මේ සින්දුව මුලින්ම නම් කරගන්නවා. මොකද අපි ඉස්සරහට මේ වගේ සින්දු ගොඩාක් එකතු කරලා මල්ටිපල් ප්‍රොජෙක්ට් එකක් හදන්න ඕනේ. එහෙම කරද්දි මේ සින්දුවල නම වෙන වෙනම මෙන්න මේ විදිහට රීනේම් කරන් තියන් එක අපිට සින්දු අඳුරගන්න පහසුයි. ඊළඟ කොටස තමයි අපි මේ සින්දුවේ කොටස් ටිකක් දැන් ඔරිජිනල් සින්දුව අපි ළඟ තියෙන නිසා ඔරිජිනල් සින්දුව අහලා මෙන්න මෙහෙම එකේ කොටස් ටික ප්‍රධාන සෙක්ෂන්ස් ටික මාක් කරගන්නවා. උදාහරණයක් විදිහට ඉන්ට්‍රෝ එක, වර්ස්, ප්‍රී කෝරස්, කෝරස්. ඉතින් මෙහෙම තිබ්බහම අපිට ඒ කැමති කොටසට ගිහලා ඒ කොටස විතරක් ප්ලේ කරන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රැක්ටිස් වලදී අපිට හරි පහසුයි මෙහෙම ඒ අදාළ කොටසම ප්ලේ කරන්න පුළුවන් නිසා. ඊළඟට අපි කරන වැඩේ තමයි ඒ වගේම තවත් සබ් සෙක්ෂන් එකකුත් දාගන්නවා. ඒකදි කරන්නේ අපි මේ සෙක්ෂන් එකේ තිබ්බ කොටස් තවත් කොටස් වලට මෙන්න මෙහෙම කඩා ගන්න එක. එතකොට අපිට ඒ කොටස් ඇතුලේ ඊළඟ කොටස් වලට ප්‍රැක්ටිස් වලදී රිහර්සල්ස් වලදී අපිට මාරු වෙන්න පුළුවන්. තවත් අපිට පුළුවන් ඒ වගේ මාකර් ස්ට්‍රක් ඕන තරමක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා අපි ලියන්න විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම තවත් මාකර් ට්‍රැක් එකක් දාලා තියෙනවා. මම ඒකෙත් දේවල් ටිකක් ලියලා තියෙනවා. අපි බලමු. උදාහරණයක් විදිහට දැන් සින්දුවේ ඉන්ට්‍රෝ එක මේක. එතකොට එතන ඉන්ට්‍රෝ එකේ ගිටාර් සහ බෙල් ප්ලේ කරන එකක් තියෙන්නේ. එතකොට මේ කොටසේදී ඩ්‍රම්ස් ප්ලේ වෙන්නේ නැහැ. මෙතනින් තමයි ඩ්‍රම්ස් පටන් ගන්න. අන්න ඒ වගේ සම්පූර්ණ සින්දුවම හොඳට අපිට දැක්ක ගමන් පේන්න තමයි දාගන්නේ. ඉතින් මේ දැම්ම ට්‍රැක්ස් හතරම නිකම් මාකර් ට්‍රැක්ස් විතරයි. මේ වගේ ඇතුලේ මුකුත් ප්ලේ වෙන දේවල් නැහැ. මේවා අපි මේ සින්දුවේ කොටස් අඳුර ගන්න තියාගන්න මාකර්. ඉතින් සාමාන්‍ය ප්ලේබැක් එකකදී මේ වගේ මාකර්ස් සහ මෙන්න මේ උඩ තියෙන ලොකේටර්ස් අපි ඇඩ් කරගන්න ඕනේ. මොකද ඒ වගේන් තමයි සින්දුව හරියටම අපි දැන් ඉන්නේ කොතනද ඊළඟට යන්න තියෙන තැන කොතනද වගේ හරියටම අඳුර ගන්න ලේසි වෙන්නේ. ඉතින් මෙන්න මේ කොටස තමයි මුලින්ම කරන්නේ. ඊළඟට කරන්නේ අපි ඔය ට්‍රැක් එකේ දැන් අපිට පුළුවන් කියුස් ටික හදාගන්න. ඒ කියන්නේ මෙට්‍රොනෝම් එකයි කියුස් ට්‍රැක් එකයි දැන් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මම කලින් හදලා තියෙනවා. මම ඒක මෙතන ලෝඩ් කරගන්නම්. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය නම් කියුස් ට්‍රැක් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංගර්ස්ලාට වෙනම කියුස් සහ ගයිඩ් වෝකල් යන්න දාන්න පුළුවන්. ඒ වගේම බෑන්ඩ් එකට වෙනම කියුස් සහ ගයිඩ් වෝකල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙම දෙකක් පාවිච්චි කරන්න හේතුව දැන් බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලාට මැදදී යන ඩ්‍රම්ස්, ස්ටොප් ඩ්‍රම්ස්, ස්ටාර්ට් වගේ ඒවත් කියුස් වල යනවා. හැබැයි ඒක සිංක් කරන කටියට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් නිසා එයාලට ඒ දේවල් නැතුව එයාලට වර්ස් පටන් ගන්න තැන්, කෝරස් පටන් ගන්න තැන් වගේ තමයි දාන්නේ. ඉතින් අපි ඇත්තටම මෙහෙම මේ කියුස් පාවිච්චි කරන්නේ දැන් ඔකෙදි කියනවා සමහර අපි අහනවා දැන් ඉස්සර නම් ඕවා පාවිච්චි කරේ නෑ. ඒ දැන් තමයි මේවා තියෙන්නේ. ඉස්සර ඕවා වැඩක් නෑ. අපි ඔක්කොම මතකින් ගහුවේ කියලා. ඉතින් මෙහෙමයි. ඔකෙදි අපි අර බෑන්ඩ් එක ප්ලේ කරනට වඩා මේවා ගොඩාක් වැදගත් වෙන්නේ කොන්සර්ට් එකකදී තමයි. ඉතින් කොන්සර්ට් එකකදී බෑන්ඩ් එකකදී වෙන වැඩේ වෙනස්. අපි බෑන්ඩ් එක ප්ලේ කරන කෙනෙක් නම් අපි එකම බෑන්ඩ් එකක ඉන්නේ. නිතරම අපි ටික හම් වෙනවා. අපි එකම සෙෂන් එක කාලයක් තිස්සේ ගහනවා. ඉතින් අපිට කොහොමද ඒ සින්දු ටික හොඳට මතකයි. ඒක බෑන්ඩ් එක සාමාන්‍ය ස්වභාවය. හැබැයි අපි කොන්සර්ට් එකක් ප්ලේ කරද්දී ගොඩක් දුරට එහෙම නෑ. මොකද ෆ්‍රීලාන්ස් ප්ලේයර්ස්ලා එකතු වෙලා තමයි ඒ කොන්සර්ට් එකක් ප්ලේ කරන්නේ. බොහොම අඩු කාලයකදී අඩු ප්‍රැක්ටිස් ගානකින් හොඳම කොන්සර්ට් එකක් කරන්න තමයි ඒකදී අපිට උවමනා වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ වගේ කියුස් සහ මෙට්‍රොනෝම්ස් පාවිච්චි කරන එක හරි වැදගත්. විශේෂයෙන් කියුස් ටික යන එක හින්දා අපිට සින්දුව වරද්දන්න නැතුව ප්ලේ කරන්න පුළුවන්. අනිත් එක තමයි කොන්සර්ට් වලදී අපි ගොඩාක් වෙලාට මේ ඔරිජිනල් සින්දුව ඒ විදිහටම ගහන්නේ නැහැ. සින්දුව දිග කරනවා, කොට කරනවා, අලුත් ඇරේන්ජ්මන්ට් එකතු කරනවා. ඉතින් අපේ කනේ තියෙන නිතරම ඔරිජිනල් සින්දුව නමුත් අපි දැන්
වෙන වර්ෂන් එකක් කොන්සර්ට් එකකදී හදන නිසා ඒක මතක තියාගන්න හැමෝටම පහසු ගන්න තමයි මෙන්න මේ විදිහට cues track අපි ගොඩක් වෙලාවට use කරන්නේ. හරි. ඔන්න දැන් මේ කොටසට ආවට පස්සේ අපි කරන්නේ දැන් ඔරිජිනල් track එක mute කරලා මේ cues track එක අහගෙන අපි බෑන්ඩ් එක ප්‍රැක්ටිස් කරනවා. මම පොඩ්ඩක් දාලා පෙන්නන්නද අපි බෑන්ඩ් එකේ ප්ලේස් වලට කොහොමද මේක ඇහෙන්නේ කියලා. 1 2 1 2 3 4 drums in verse 1 2 3 4 හරි. දැන් අපි කරන්නේ මේක අහගෙන බෑන්ඩ් එකේ රියසල් එක කරනවා. රියසල් එක කරාට පස්සේ අපි ඒ රියසල් කරපු ඔඩියෝ එක රෙකෝඩ් කරලා ඒකත් අපි මෙන්න මේ ප්‍රොජෙක්ට් එකට දාගන්නවා. ඉතින් එතකොට අපිට ඊළඟ රියසල් වලදී අපි ප්‍රැක්ටිස් කරපු එක ආයෙත් අවශ්‍ය නම් අහලා බලන්න. මේ ට්‍රැක් එකෙන් අපිට ඒක අහලා බලන්න පුළුවන් සහ අපේ ඊළඟ වැඩ ටිකට මේ තියෙන ට්‍රැක් එක පහසුයි. දැන් මේ ට්‍රැක් එක අපි මෙතන දාගත්තේ මේක ෂෝ එකේදී ප්ලේ වෙන්න දාන්න නෙවෙයි. මේකත් රිෆරන්ස් ට්‍රැක් එකක්. මේකත් අපි පස්සේ මියුට් කරලා දානවා. මේක තියාගන්න ඊළඟ රියසල් වලදී අපිට අහන්න සහ මෙතනින් පල්ලෙහාට මේ අපේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරගන්න දාගන්න තමයි මේකත් තියාගන්නේ. හරි. මෙතනින් පස්සේ අපි හිතමු දැන් කීබෝඩිස් කෙනෙක් නම් ඒබල්ට යූස් කරන්න එයාට පුළුවන් මෙතන අලුතෙන් මිඩි ට්‍රැක් එකක් කරා එයා පාවිච්චි කරන VST ටෝන් ටික මේ සින්දුවට අදාළ විදිහට ලෝඩ් කරගන්න. එතකොට මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එයාගේ VST එකත් එයාට ප්ලේ කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ලිරික්ස් වගේ දේවල් යවන්න පුළුවන් මේකත් එක්ක. මොකද දැන් අපි හරි ටෙම්පෝ එකක ඉන්නේ. ඉතින් මේ මෙට්‍රෝම් එකක් එක්ක ඉන්න නිසා තමයි මෙතනින් එහාට කරන්න පුළුවන් හැම වැඩේම කරන්න පුළුවන්. අපිට පුළුවන් දැන් ලිරික්ස් යවන්න පුළුවන්, කෝඩ්ස් යවන්න පුළුවන්. අපේ ප්ලේයර්ස්ලාගේ හැමෝම ඉන්ස්ට්‍රුමන්ට්ස් මිඩි කරලා ඒගොල්ලන්ට ටෙම්පෝ සින්ක්‍රොනයිස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් චේන්ජ් කරලා දෙන්න පුළුවන්. වගේ ගොඩාක් දේවල් මිඩි ට්‍රිගරින් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔඩියෝ ට්‍රිගරින් පැත්තෙනුත් ගොඩක් දේවල් තියෙනවා. අපිට පුළුවන් දැන් ෂෝ එක ටයිම් කෝඩින් කරන්න. ඒ කියන්නේ ෂෝ එක LED walls, ලයිටින් වගේ දේවල් මේ සින්දු විදිහටම අපිට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ටයිම් කෝඩින් කරන්න තරම් ලොකු කොන්සර්ට් එකක් නෙවෙයි. සාමාන්‍ය කොන්සර්ට් එකකදී අපිට පුළුවන් DMX කන්ට්‍රෝල් එකක් මිඩි කරලා ඒකේ ලයිට් ඩිසයින් උත් මෙන්න මේ සින්දු විදිහට මෙතන මිඩි මැප් කරලා හදාගන්න. එහෙම වුණා වෙන්නේ මේ ලයිට් ටිකත් මේ අපේ සින්දුවේ අපි ප්ලේ කරන විදිහටම ප්‍රෝග්‍රෑම් වෙලා ඒ ටික ලස්සනට වැඩ කරන එක. ඉතින් මේ ලයිටිනුත් ඇයි අපි මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරන්නේ? ඒක අතින්ම ලයිව් කරන්නේ නැතුව ඒකට හේතු තියෙනවා. මොකද අපි එහෙම අතින්ම කරනවට වඩා ගොඩාක් ඩීටේල්ස් වැඩියෙන් ප්‍රෝග්‍රෑම් කරලා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සින්දුවේ කික් එක යන විදිහටම ලයිටින් ටික ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඉතින් ඔය හැම පොඩි ඩීටේල් එකක්ම ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බම හරියට පෙන්වන්න පුළුවන්. අපිට නමුත් ලයිව් ලොකු කොන්සර්ට් එකක් කරද්දී සින්දු 20ක් 30ක් කොහොම මතක තියන් ඒක කරන්න බැරි නිසා තමයි කලින් මේවා ප්‍රෝග්‍රෑම් කරලා තියන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් කරන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒකට ගොඩාක් වෙලා යන වැඩ. ඒකදී අපි හොඳට මේ සින්දුව ගැන අවධානය යොමු කරලා ලස්සන්ට හැම පොඩි ඩීටේල් එකක්ම මේකට එකතු කරන එක තමයි කරන්නේ. හරි. ඊළඟට අපි බලමු දැන් ලිරික්ස් ට්‍රැක් එකක් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඒබල්ටන කිය අපිට කෙලින්ම ලිරික්ස් දාන්න විදිහක් නැහැ. අපි ඒබල් සෙට් කියන ඊළඟ software එක පාවිච්චි කරන්න ඕනේ. ඒකත් දෙක ලින්ක් වුණාම තමයි අපිට ලිරික්ස් යවන්න පුළුවන්. right. මම කලින් හදාගත්ත ලිරික්ස් ට්‍රැක් එක තියෙනවා. මම ඒක මෙතනට ඇඩ් කරන්නම්. okay. මම මෙතන ඇඩ් කරලා තියෙනවා ට්‍රැක්ස් 4ක්. ස්ටයිල් 3කට ලිරික්ස් හදලා තියෙනවා. එකම ලිරික්ස් ටික ස්ටයිල් 3කට ඊළඟට මම අවශ්‍යයට කෝඩ්ස් බලන්න කෝඩ්ස් ට්‍රැක් එකකුත් ඇඩ් කරලා තියෙනවා. මෙතනදී මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි දැන් සින්දුව ප්ලේ කරද්දී අපිට ඕනේ බෑන්ඩ් එකේ හැමෝටම පුළුවන් ඒබල්ටන් එක ලින්ක් වෙන්න තමන්ගේ ෆෝන් වලින් සහ ටැබ් වලින්. ඉතින් බෑන්ඩ් මෙම්බර්ස්ලාට අවශ්‍ය කෝඩ්ස් ටික බලන්න මෙන්න මේ විදිහට කෝඩ් ෂීට් එක ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකට අපි සින්දුව ප්ලේ කරද්දී 2 1 2 3 4 right මම සින්දුවේ කොටසකට ජම්ප් කරන්නම්. මෙන්න මේ විදිහේ සින්දුවේ ඒ කොටසේ කෝඩ්ස් ටික අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් ඔයාට අවශ්‍ය මේක ලිරික්ස් බලන්න නම් මෙන්න මෙතනින් ලිරික්ස් මං ස්ටයිල් 3කට දාලා තියෙනවා. මෙන්න මෙහෙම ලිරික්ස් ටික විතර බලන්න අවශ්‍ය නම් ලිරික්ස් only කොටස දා ගන්න පුළුවන්. ඒතර අපි සින්දුව ප්ලේ කරද්දී ඒ කොටසේ ලිරික්ස් ටික තමන්ගේ ෆෝන් වලට සහ ටැබ් වලට ගාන්න වැඩ කරනවා. ඊළඟට මෙතන මම එක එක ස්ටයිල් වලට දාලා තියෙනවා ලිරික්ස් ටිකයි සින්දුවේ සෙක්ෂන් ටිකත් බලා ගන්න ඕන නම් මෙන්න මෙහෙමත් පේනවා.
මේ තමයි තුන්වෙනි ක්‍රමේ. right. ඉතින් මේක තමයි අපි සාමාන්‍ය Ableton project එක කරන වැඩ ටික. ඉතින් මීට වඩා තව ගොඩක් වැඩ තියෙනවා ලොකු concept වලදී. මම තව වීඩියෝ එකකින් ඒව ගැනත් කියලා දෙන්න. මේ මම පෙන්නුවේ අපි basic Ableton එක වැඩ කරද්දී බෑන්ඩ් එකට පහසු වෙන ක්‍රම ටික. ඉතින් මේකත් එක්ක ප්ලේ කරද්දී perfect. අපි කොයි තැනක ප්ලේ කරත් එතන කලබල වුණත් අපිට ඒක මෝඩ් එකේ ඒ ටික ලස්සනට ඉවර කරන්න පුළුවන්. ලස්සන concept එකක් කරන්න පුළුවන්. හරි timing වලට සහ අපේ හිතේ නිදහසෙන් perfect එක කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ වගේ playback system එකක් පාවිච්චි කරන එකේ වාසිය.